ඊළඟට අපි social engineering threats කිහිපයක් ගැන සාකච්ඡා කරමු. ඇත්තටම social engineering threat එකක් කියන්නේ පුද්ගලයින්ගේ හැසිරීම සහ සමහර විට පුද්ගලයින්ගේ සිතුම් පැතුම් සහ ඒ අයගේ යම් ක්‍රියාකාරකම් වල තිබෙන අඩුපාඩු සහ සමහර අයට මගහැරෙන දේවල් ඊටාම හොඳින් අධ්‍යයනය කරලා අන්න ඒ තැන්වලට හරියාකාරව ප්‍රහාර එල්ල කරන එහෙම නැත්නම් ඒ අඩුපාඩුකම් වලින් ප්‍රයෝජන ගන්න ආකාරයට යම් පුද්ගලින් කරගෙන යන හිංසාකාරී ක්‍රියාකාරකම් තමයි මේ social engineering threats වලදී අපි හඳුනාගන්නේ. ඉතින් විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා ඇත්තටම අපිට ඉදිනදා මේ අපි දකින්න දේවල් වලදී සමහර විට අලුත් සිදුවීම් අපිට වාර්තා වෙනවා. මේ පුද්ගලයන් social engineering threats සම්බන්ධයෙන්. එහෙම නැත්නම් පුද්ගලයන්ගේ හැසිරීම සහ එයාගේ අඩුපාඩුකම් හොඳින් අවබෝධ කරගෙන ඒ තැන්වලට ඒ ආකාරයේ විවිධ හිංසනයන් සිද්ධ කරනවා. මේකෙදි අපි වඩා වැදගත් වෙන මේ threats කිහිපයක් ගැන සාකච්ඡා කරන්න හිතුවා. එකක් තමයි ෆිෂිං ඇටැක්ස්. ඊට පස්සේ කිහිපයක් තියෙන එක මම හිතන්නේ සුපුන්නා ඔබත් එක්ක සාකච්ඡා කරાવી. ෆිෂිං ඇටැක් එකක් සම්බන්ධයෙන් මම පොඩි හැඳින්වීමක් ඔබට කරන්නම්. ෆිෂිං ඇටැක් එකකදී ඇත්තටම සිද්ධ වෙන්නේ ඔබ හොඳින් දන්නා කියන ඔබ එදිනෙදා පාවිච්චි කරන නිරන්තරයෙන් ඔබ භාවිතා කරන වෙබ් අඩවියක් හා සමාන යම්කිසි වෙබ් අඩවියක අතුරු මුහුණතක් ඔබට ඉදිරිපත් කරනවා මේ ප්‍රහාරකයා විසින්. ඉතින් මේ වෙබ් අඩවියේ ඔබට සමහර විට ගිණුමක් නිර්මාණය කර ගැනීම අවශ්‍යතාවයක් ඔවුන් විසින් ඔබට නිර්මාණය කරලා දෙනවා. ඉතින් ඔබ හිතන්නේ මේ අපි දන්නා කියන හැමදාම අපි විසිට් කරන වෙබ්සයිට් එක කියලා. ඉතින් ඒ නිසා ඔබ ගිහිල්ලා මේ වෙබ්සයිට් එකේ ප්‍රොෆයිල් එකක් එහෙම නැත්නම් ලොගින් එකක් හදන ආකාරයෙන්ම තමන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, වගේම පාස්වර්ඩ් එක වගේ දේවල් ඒ වෙබ් අඩවියට ඇතුළත් කරලා අපි හිතනවා මේක ප්‍රොෆයිල් එකක් නිර්මාණය වුණායි කියලා. නමුත් ඒකෙන් ඇත්තටම වෙන්නේ මේ ප්‍රහාරකයා අපිව රැවටීමකට ලක් කරනවා. ෆිෂිං ඇටැක් එකේදී අපිට හැමක් විදිහට ලබා දෙන්නේ අපි දන්නා කියන වෙබ් අඩවිය අතුරු මුහුණත. ඉන්පස්සේ අපේ විස්තර ඔහු ළඟට ගන්න එක තමයි වෙබ් අඩවිය හරහා කරන්නේ. ඉතින් නොදැනුවත්වම අපි මේ විස්තර දුන්නාට පස්සේ සමහර විට ටික දවසකට පස්සේ බොහෝ අය අපිට පවසලා තිනවා, සමහරට පැමිණිලි කරලා තිනවා. තමන්ගේ ඊමේල් account එකට එහෙම නැත්නම් Facebook account එකට නැත්නම් තමන්ගේ ඕනම social media account එකක් වෙන්න පුළුවන් මේ ගිණුමකට ඇතුල් වෙන්න බැරි අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා. එහෙම නැත්නම් පාස්වර්ඩ් වෙනස් වෙලා එහෙම නැත්නම් තමන් නොදැනුවත්වම තමන්ගේ account එකේ අසාමාන්‍ය යම් සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. සමහර post පළ වෙලා තියෙනවා. එහෙම නැත්නම් messages send වෙලා තියෙනවා. මේ වගේ සිද්ධි දැකලා තියෙනවා. ඒ සමහර විට කෙනෙක් හිතන්නේ නැහැ මේක වෙන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට මේ වගේ ෆිෂිං වෙබ් අඩවි හරහා අපෙන් තොරතුරු ලබා ගන්නා පුද්ගලයන් මේ වගේ මේවැනි අපරාධමය කටයුතු සහ වෙන විවිධ හිංසනවලට අපේ දත්ත සහ තොරතුරු භාවිතා කරනවා. ඒ නිසා තමයි අපි ෆිෂිං වෙබ් අඩවියක් හඳුනා ගැනීම ඉතාම වැදගත්. අපිට එවැනි ආකාරයේ වෙබ් අඩවියක අපිට තොරතුරු අපිට හැඟුණොත් ඇත්තටම මේක ෆිෂිං වෙබ් අඩවියක්. එහෙම නැත්නම් අපි දන්නා කියන වෙබ් අඩවියකින් නැවත වතාවක් අපිට ලොගින් එකක් නිර්මාණය කරන්න කියලා සමහරට ඉල්ලන අවස්ථාවකදී අපිට පුළුවන් මේව චෙක් කරලා බලන්න. ඉතින් උදාහරණයක් විදිහට මෙම ගත්ත මේ වෙබ් අඩවි දෙකක මම ස්ක්‍රීන්ෂොට්ස් දෙකක් මෙතන පළ කරලා තියෙනවා. පළවෙනි එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ වෙබ් අඩවියේ ඔයගොල්ලන්ට පේනවා මේ අපි හැමදාම දන්න කියන මේ Facebook කියන වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ ලොගින් පේජ් එක තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඒ වගේම මේ අනික් පස්සෙන් තියෙන දකුණු පැත්තෙන් තියෙන්නේ ඒ Facebook වෙබ් අඩවියේ ලොගින් පේජ් එක හා සමානවම ෆිෂිං ඇටැක් කෙනෙක් ෆිෂිං ඇටැක් එකක් සඳහා නිර්මාණය කරපු මේ ෆේක් ලොගින් පේජ් එක. දැන් ඒක බැලුවල්මටම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පේජස් දෙකම ඊටාම සමානයි. හැබැයි මේකේ ඊටාම අවධානයෙන් අපි බැලුවොත් සමහර කම්පොනන්ට්ස් තියෙනවා. මේක අවධානයෙන් බැලුවොත් ඔයගොල්ලන්ට අවබෝධ කරගන්න පුළුවන් ෆිෂිං වෙබ්සයිට් එකේ විවිධ වෙනස්කම් තියෙනවා. අපි දන්නා කියන මේ legitimate වෙබ්සයිට් එකට වඩා. පළවෙනි එක තමයි මේ ඇඩ්‍රස් එක URL එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. URL එකම ගත්තත් මේකේ තියෙන්නේ Facebook කියන නම නෙවෙයි වෙනත් අකුරු කිහිපයක් ඔයගොල්ලන්ට පේනවා ඇති FUIZDS වගේ මේ වගේ URL එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේක මේ login කියන page එකේ අපිට අර සාමාන්‍යයෙන් email සහ password කියන එක legitimate website එකේ බැලුවොත් අපිට බලන්න පුළුවන් email address සහ password කියලා ඊටම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ fake login page එකේ
අපිට බලන්න පුළුවන් ඒකේ ඊමේල් කියන එක විතරයි සටහන් කරලා තියෙන්නේ. ඊමේල් ඇඩ්‍රස් හෝ වෙනත් යමක් සඳහන් නොකර. තවත් වෙනස්කම් විශාල ප්‍රමාණයක් අපිට මේ ෆේක් වෙබ්සයිට් එකේ බලා ගන්න පුළුවන්. දැන් තවත් මේ SSL සර්ටිෆිකට්ස් ගැනත් මම කතා කරන්න. මේක අර ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වෙබ්සයිට් එකේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ මේ ඇඩ්‍රස් බාර් එකේ දකුණු පස කෙළවරේම පොඩි පෑඩ්ලොක් එකක්. එහෙම නැත්නම් ඉබ් එකේ සලකුණක් තියෙනවා. අන්න ඒ ඉබ් වගේ සලකුණ මේ අපි දන්න ලෙජිටිමේට් වෙබ්සයිට් එකේ ලොක් වෙච්ච ඉබ් එක තමයි අපිට පෙන්වන්නේ. හැබැයි මේ ෆේක් වෙබ්සයිට් එකේ මේ ෆේක් ලොගින් පේජ් එක අපිට පෙන්නනවා. ඒකේ මේ ලොක් වෙච්ච ඉබ් එක වෙනුවට ලොක් එක ඇරුණු රතු පාට ඉබ් එක තමයි මේක අපිට ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඒතර මේක මේ බ්‍රවුසර් එක හරහා හඳුනගෙන තියෙනවා මේ වෙබ්සයිට් එක ආරක්ෂිත නොවන වෙබ්සයිට් එකක් විදිහට. ඒ නිසා තමයි අපිට මේ පෑඩ්ලොක් එක මේ විදිහට අපිට පෙන්වන්නේ. ඉතින් මේකත් එක සයින් එකක්. අපි මේ ඇතුල් වෙන අපේ දත්ත ඇතුල් කරන වෙබ්සයිට් එක ලෙජිටිමේට් එකක්ද නැත්නම් හරි නිසි වෙබ් අඩවියක්ද එහෙම නැත්නම් මේක ෆේක් වෙබ්සයිට් එකක්ද ෆිෂින් සඳහා පාවිච්චි කරන වෙබ්සයිට් එකක්ද කියන එක පිළිබඳ යම් අදහසක් ගන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙබ් අඩවි තියෙන ඇත්තටම SSL සර්ටිෆිකේට්ස් තිබුණත් ඒගොල්ලන්ගේ දත්ත ඒගොල්ලෝ විවිධ අපරාධමය කටයුතු වල භාවිත කරන. නමුත් මේ වගේ වෙබ් අඩවියක් අපිට පළවෙනි අවස්ථාවේදීම හඳුනා ගන්න පුළුවන් ආරක්ෂිත නොවන වෙබ් අඩවියක් විදිහට බ්‍රවුසර් එක විසින් අපිට රෙකමන්ඩ් කරලා තියෙන නිසා. ඉතින් මේ කාරණාවන් මම හිතන ඔබට වැදගත් වේවි යම් අවස්ථාවලදී සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට. සමහරවිට ඔබ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකින් තවත් විවිධ ප්ලැට්ෆෝම්ස් වලට මාරු වෙනවා. සමහර පෝස්ට් හරහා නැත්නම් ඉන්ටර්නෙට් එකේ වෙන දෙයක් සර්ච් කරනකොට සමහරවිට ඔයගොල්ලෝ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකට සෝෂල් මීඩියා ප්‍රොෆයිල් එකකට ඔටෝමැටිකලි ට්‍රාන්ස්ෆර් කරන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී පොඩ්ඩක් බලන්න මෙන්න මේ මම කියව ටික අපි මේ මොන හරි තත්ත්වයක් ඒගොල්ලෝ ඉල්ලනවා නම් සමහර විට ඊමේල් ඇඩ්‍රස් එකක්, ෆෝන් නම්බර් එකක්, ඔයගොල්ලන්ගේ බැංක් කාඩ් එකක විස්තර වෙන්න පුළුවන්. මේ වගේ දේවල් සෙන්සිටිව් දත්ත විදිහට අපි සලකනවා. මේවා ඉල්ලනවා නම් යම් කිසි වෙබ්සයිට් එකකින් මම මෙන්න මේ කියපු කාරණා කිහිපය පිළිබඳව සැලකිලිමත් වෙන්න. එතකොට අපිට පුළුවන් මේ වෙබ්සයිට් එක ෆේක් වෙබ්සයිට් එකක්ද එහෙම නැත්නම් ලෙජිටිමේට් වෙබ්සයිට් එකක්ද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් ගන්න.